boys and girls අද අපේ ඇවිල්ලා තිනවා Logitech එකේ අලුතෙන් ආපු G923 කියන version එක මේක G29 version එකේ අලුත්ම upgrade version එක තියෙක ඕගොල්ලන්ට මේක කියන්න දෙයක් නැහැ මොකක්ද කියලා ඉතින් මේක අතරම මේ version එක තමයි මේක PS4 PS5 PC version එක ඉතින් මේකේ තව version එකක් තියෙනවා Xbox and PC version එක ඉතින් මම ගත්තේ ඇත්තටම PS5 version එක සහ PC version එකට use කරන්න ඉතින් අපිට මේක PC and PS5 දෙකටම use කරපුවා ඒක ගොඩක් වැදගත් අනිත් එක මේක force feedback එක අතර මේක අලුත් වෙලා තිනවා මේකේ through force technology එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ මේකේ upgrade version එකක් විදිහට අපි ඒක බලමු gameplay එකෙන් මොකද්ද වෙන්නේ කියලා සහ මොකද්ද ඒකේ තියෙන අලුත් දේ කියලා and අපි මේක unboxing කරලා බලමු boys let's go ඉතින් අර මේ මාණ්ඩේ මේක ඉතින් ඔබට පේනවා හිතනවා අපි මේක unbox කරලා බලමු මේක scene එක මොකද්ද කියලා. alright ඉතින් අද අපි යා දිනවා unboxing කරන්න මේ පිහිය හරිද? මේක ලොකු කපන පිහියක්. ඉතින් අපි බලමු මේකෙන් මේක unbox කරලා මේක ඇතුලේ මොනවද තියෙන්නේ අද කතා කරමු මේක ගැන. මේකේ power එක තමයි මේකේ power දෙන්න තමයි තියෙන්නේ අපි ඒක ඉස්සර බලමු ඊට පස්සේ සුපරි මේකේ මම ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි ඇත්තේ මේක කොහොමද සෙට් කරන්න කියලා PS4 එකටයි PS5 එකටයි PC එකටයි කොහොමද මේක සෙට් කරගන්න කියලා අපි ඒකත් මේක ඇත්තට මට වුණාක් වෙන්නේ right ඉතින් ඒක එක්ක අපිට wheel එක අපිට හම්බෙලා තියෙනවා Logitech එකේ G923 කියන version එක මේ තියෙන්නේ. ඉතින් upgrade version එක මම කිව්වා වගේ අපි බලමු මේක කොහොමද කියලා. එළියට අරගෙනම ඔයගොල්ලෝ හදන පේනවා ඒක කියලා. ලස්සනට තියෙනවා මේක. right සම්පූර්ණයෙන්ම ඇත්තට මේ බිල්ඩ් ක්වොලිටි එක මාර හොඳයි ඇත්තටම කලින් version එකට වඩා මේකේ ෆීල් එක මට දැනෙනවා මොකද මම කලින් version එකක් මම use කරා හරි ගණිත බලන්න මේකේ pedal set එක තියෙනවා ගොඩක් බරයි මේක සෑහෙන බරයි මේ කලින් එකට වඩා බර වුණා हमारी ඒකේ थोड़ा भी कंपनी है ना राइट ये पसंद තියෙනවා මේ wheel එකේ අතුල් පැත්තට වෙන තමයි මේ කේබල් ටික ඔක්කොම ගහන්න තියෙන්නේ ඒකේ එකක් තමයි මෙතන ගියේ එක එනවා එතනින් එහාට මෙතනින් අපේ පැඩල්ස් ටික සෙට් කරගන්න පුළුවන් ඉතින් මෙතනින් පවර් එක අපිට සෙට් කරගන්න පුළුවන් ඉතින් මෙතන මෙයාගේ පොඩක් කේබල් එක පොඩක් මැනේජ් කරන්න පුළුවන් විදිහට තමයි දාලා තියෙන්නේ සහ මෙතන ස්ක්‍රූ දාන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා ඒක අපිට ඕන වෙනවා කොක්පිට් එකක් තිබුණොත් අපිට ඒක හයි කරන්න පුළුවන් ඉතින් අපි ඉස්සරහ බලමු කොහොමද ඒක සෙට් වෙන්නේ කියලා ඉතින් මේක තමයි මේකේ පිටිපස්ස පැත්ත ඉතින් අපි බලමු මේක සෙට් කරලා easy.
රයිට් ඉතින් ඔගොල්ලෝ දැක්කා අන්බොක්සිං එකයි ගේම් ප්ලේ එකයි දෙකම ඉතින් මම බලාපොරොත්තු වෙන ඉස්සරහට ඉතින් ගේම් ප්ලේ ගොඩක් ගේන්න ඉතින් මේ වීල් එකෙන් කටි ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් කමෙන්ට් එකක් දාන්න මහලා තියෙනවා අනිවාර්යෙන්ම. සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන අනිවාර්යෙන්ම අන්බොක්සිං ගේම් ප්ලේස් ඉතින් ඔයාලා දන්නවා වගේ. සෙට් වෙන්න බොයිස්.